ඩිජිටල් ලෝකේ ඩිජිටල් බිස්නස් එකක් කරන ඔයාලට මම හිතනවා අවබෝධයක් තියෙනවා කියන මේ වෙනකොට සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන්ස් ගැන. ඒ කිව්වොත් SEO ගැන. හැබැයි මම විශ්වාස කරනවා අති බහුතරයකට අවබෝධයක් නැහැ GEO ගැන. නැත්නම් ජෙනරේටිව් එන්ජින් ඔප්ටිමයිසේෂන්ස් ගැන. ඉතින් මේ වෙනකොට ලෝකේ අපි හැමෝම දන්නවා මේ AI තාක්ෂණයත් එක්ක අපිට මේ අපේ හැම ව්‍යාපාරයකම හැම කෑල්ලක්ම මේ AI වලට ගේන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ e-commerce sites නැත්නම් අපේ corporate website ටිකත් අපිට මේ AI වලට ගෙනියන්න වෙලා තියෙනවා. ඉතින් මෙතනදී වැදගත් වෙන ප්‍රධානම ටර්ම් එකක් තමයි මේ ජෙනරේටිව් එන්ජින් ඔප්ටිමයිසේෂන් කියන එක. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක. අපි කලින් අවස්ථාවලදී කතා කරේ ගොඩක් වෙලාවට සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් කියන එක නැත්නම් SEO කියන කෑල්ල. එතකොට ඒකදී අපි කතා කරපු දේ මොකද්ද? අපේ වෙබ්සයිට් එක සර්ච් එන්ජින් එකක කොහොමද උඩට රෑන්කින් කරන්නේ කියන එක. ඉතින් ඒකට අපිට ඕන වුණා කීවර්ඩ් රිසර්ච් කරන්න, ඒ කීවර්ඩ් එක අපි කන්ටෙන්ට් ලියන්න, ඒ වගේ ගොඩක් දේවල් අපිට කරන්න වුණා. හැබැයි දැන් වෙනකොට සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන්ස් වගේම අපේ වෙබ්සයිට්ස් වලට වැදගත් වෙනවා මේ ජෙනරේටිව් එන්ජින් ඔප්ටිමයිසේෂන් කියන එක. ඉතින් මේක ජෙනරේටිව් එන්ජින් ඔප්ටිමයිසේෂන් කරන්න නම් අපේ වෙබ්සයිට් එක තව ටිකක් අපි ඔප්ටිමයිස් කරන්න ඕනේ. ඒ පැත්ත කිව්වොත් මම පොඩ්ඩක් අපේ වෙබ්සයිට් එක හොඳට ස්ට්‍රක්චර්ඩ් වෙන්න ඕනේ. බුලට්ස්, නම්බර්ස් වගේ දේවල් හරහා. ඒ විතරක් මදි අපේ වෙබ්සයිට් එකේ හොඳට හියුමනයිස් වෙච්ච එහෙම නැත්නම් හියුමන් ෆැක්ෂන්ස් වලට ආන්සර්ස් දෙන කන්ටෙන්ට් තියෙන්න ඕනේ. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ තියෙන්න ඕනේ හොඳ නැචරලිටි එකක් අපේ වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් වල. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික අඩංගු වෙනවා නම් අපිට පුළුවන් අපේ වෙබ්සයිට් එක ජෙනරේටිව් එන්ජින් ඔප්ටිමයිසේෂන් වලට රිලයබල් කරගන්න. ඉතින් මම විශ්වාස කරනවා අපේ ව්‍යවසායකයෝ අති බහුතරයක් ගැන මේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් ගැන පොරි වෙනවා. හැබැයි මේ ජෙනරේටිව් එන්ජින් ඔප්ටිමයිසේෂන් ගැන පොරි වෙන්නේ නැහැ. ඉතින් මම යෝජනාවක් කරනවා හැමෝටම ඒ ගැනත් ඔයාලගේ කන්සිඩරේෂන් එක ගේන්න ගෙනාවත් ඔයාට අනාගතයේදී එන සහ වර්තමානයේ දැනටමත් ඇවිල්ලා තියෙන චැලෙන්ජස් ගොඩකට මේ AI තාක්ෂණය හරහා ඔයාට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙයි ඔයාගේ e-commerce platform එකට.